සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරකත්තා හදත්තාච කිලසාරීන සෝමුනි හත සංසාර චක්ඛාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහන්තේන උච්චති සම්බුද්ධං පුණ්ඩරීකාක්ෂං සරවඥං කරුණාස්පදං සමන්ත භාද්‍රං සාස්ථාරං සාක්‍ය සින්හං නමාම්‍යහං සුගත තථාගත සර්වඥ රාජෝත්තම තස්ස බලධාරී අංගීරස්ස අමාමේනි මගේම බුදුරජාණන් වහන්සේගේ පාද නමස්කාර පූර්වක අවසරයි ධර්මාශ්‍රවණලාභී සත්පුරුෂ කාරුණික පින්නතුනි ධර්ම දේශනාවට මාතෘකා විදිහට දේශනා කරන්නට යෙදුනේ දස්ස බලධාරී අංගීරස අමාමේනි ඔබත් මමත් සරණ ගිය දීපදෝත්තම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ අරහන් ගුණය වර්ණනා කරන්නා වූ ගාථා රත්නයකුයි මිනතනේ කල්පනා කරලා ගන්න මේන් සාරා සංකේය කල්ප ලක්ෂයක් ඈත අතීත සංසාරයට ගිය තැන මහා පුදුමාකාර ලස්සන කල්පයක් තිබුණා. අන්නේ කල්පය තුල කන්හංකර මේතංකර සරණංකර දීපංකර කියලා තථාගත බුදුරජාණන් වහන්සේලා හතර නමක් මේ ලෝකයට පහළ වුණා. ඒ කල්පයේ පහළ වුණු අවසානම සම්මා සම්බුදු බුදුරජාණන්
වහන්සේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ කියලා හඳුන්වන්නට යෙදුනේ. දීපංකර තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී පාදය ඔසවලා මේ මහා පොළව මත තියනවා. මහා පොළවෙන් කරත්ත රෝදයක් වගේ නිලුමක් පැන නැගිලා ඒ බුදු පාපියුම් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ වාම ශ්‍රී පාදය ඔසවලා යොදුන් 2,40,000ක් ගණකඩ මේ මහා පොළව මත තියනවා. කරත්ත රෝදයක් වගේ නිලුමක් පැන නැගිලා වාම ශ්‍රී පාදයට පිළිගන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේ තබන බුදු පාපියුම් මේ මහා පොළවෙන් පියුම් පැන නැගලා පිළිගන්නකොට ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අතිශයින්ම සුඛෝමල වූ බුදු පාපියුම් ඒ පියුම් මත තබා වඩම කරන නිසා මිනිස්සුම් නම් පට බැඳා පියුමතුරා බුදුරජාණන් වහන්සේ කියලා. තථාගත පියුමතුරා බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදී අප මහා බෝධිසත්වයන් වහන්සේ සුමේධ තාපසව නියත විවරණ සිරිපතුල් ලබා ගත්තා. මෙයින් සාරා සංකේය කල්ප ලක්ෂයක් ඈත සංසාරයට ගිහිල්ලා සුපිම්බර මහා මායා දේවියගේ කුස පිළිසිඳගෙන දස එකඩ මසක් අයාමින් මේ ලෝකයට බිහි වෙලා 29 වැනි වයසේදී මහා විනික්මන් සිදු කරලා වසර 6ක් පමණ කාලයක් කිසිදු දෙවියෙකුට යක්ෂයෙකුට රාක්ෂයෙකුට බ්‍රහ්මයෙකුට සිද්ධ විද්‍යාධරයෙකුට හිතා ගන්නවත් බැරි මහා දුෂ්කර ක්‍රියාවක් සිදු කරලා සවාසනා සකල ක්ලේශයන් නැසලා ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනවා කියලා අන්නේ නියත විවරණ සිරිපතුල් ලබාගත් මොහොතේ පටන් අප මහා බෝධිසත්වයන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මහා කරුණාවක් හදවතේ ජනිත කරලා දාන සීල නික්කම්ම ප්‍රඥා විරිය කන්ති සච්චාදිඨාන මෛත්‍රී උපේක්ඛා කියනා ඕ දස පාරමී ධර්මයන් පාරමී වශයෙන් උපපාරමී වශයෙන් උපපරමත්ථ පාරමී වශයෙන් සම්පාදනය කරලා පංච මහා පරිත්‍යාගයන් සිදු කරන්නට යෙදුණා. එදා වෙසතුරු ආත්ම භාවය තුලදී හිත්පිත් නැති මහා පොළව පවා හත් පාරක් කම්පා කරවමින් ගුගුරුවාලමින් බෙවුලුවා හරමින් මහා දන් දීලා දුසිත භානාරූඪව සියලු දිව්‍ය ආයුෂ වින්දනය කරලා මේ ලෝකයා වර්ජනය කරලා බැලුවා. පංච මහා විලෝකනය සිදු කරන්නට යෙදුණා. තීරණය කළා මනුස්සයන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයට අඩුයි. මනුස්සයන්ගේ පරමායුෂ අවුරුදු 120යි. දැන් තමයි බුදු වෙන්න ඕන කාලය කියලා නියම කළා. එදා නියම කරලා පින්නතුනි ඇසල පුර පසළොස්වක පොහෝ දිනයේදී සුපිම්බර මහා මායා දේවියගේ
කුස පිළිසිඳ ගත්තා. දස එකඩ මසක් හයාමෙන් මේ ලෝකයට බිහි වුණා. 29 වැනි වයසේදී දින 7කින් තමන් වහන්සේට උරුම වෙන සක්විති රාජ්‍ය සැප සම්පත්තිය අලුයම ඉවතලන කෙළ පිටක්සේ ඉවත දාලා මහා විනික්මන් සිදු කරන්නට යෙදුණා. වසර 6ක පමණ කාලයක් ගෙවිලා ගියා. මේ ලෝකේ කිසිදු දෙවියෙකුට යක්ෂයෙකුට රාක්ෂයෙකුට අමනුෂ්‍යයෙකුට මනුස්සයෙකුට සිද්ධ විද්‍යාදරයෙකුට හිතා ගන්නවත් බැරි තරමේ මහා දුෂ්කර ක්‍රියාවක් සිදු කරන්නට යෙදුණා. අවසානයේ කල්පනා වුණා මේ කයට දුක් දීලා අත්කිල මතාණු යෝගයෙන් මේ සංසාර ගමන කෙලවර කරගන්න පුළුවන්කමක් නැහැ. මේ කයට මහා සැපක් දීලා කාම සුඛල්ලි කාණු යෝගයෙන් මේ සංසාර ගමනින් අත් මිදෙන්න බෑ කියලා තීරණය කළා. එදා කල්පනා වුණා මේ මහා බෝධිසත්වයන් වහන්සේ පුංචි දරුවා කාලේ එදා ආනාපාන සති භාවනාව වැඩුවා නේද කියලා සිහිපත් වුණා. අර පින්නකනේ අත්කිල මතාණු යෝගය අත්හැරලා දාලා අනාස්වාස ප්‍රාස්වාස වායු ධාරාව මුල් කරලා ආනාපාන සති භාවනාව වඩන්න පටන් ගත්තා. ආනාපාන සති භාවනාව පිළිවෙලින් වඩලා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පංචාංගයකින් සමන්නාගත පළමුවෙනි ධ්‍යානය උපදවා ගත්තා. එතනින් නැවතුනේ නෑ. විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත චතුරංගයකින් සමන්නාගත ဒုတိ ය ධ්‍යානය උපදවලා ගත්තා. එතනින් නතර වුණේ නෑ. පීති සුඛ ඒකාග්‍රතා සහිත අංග 3කින් සමන්නාගත තෘතිය ධ්‍යානය උපදවා ගත්තා. එතනින් නතර වුණේ නෑ. සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යානය උපදවා ගත්තා. කල්පනා කළා මේ ආනාපාන සති චතුත්ථ ධ්‍යානය අභිඥාව පාදක කොට පවතිනවා කියලා. අභිඥා පාදක ධ්‍යානයට සමවැදුණා. තමන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවටම මෝදු කරන්නට යෙදුණු ප්‍රඥාව පින්නතුනි මෙන්න මේ ආනාපාන සති චතුත්ථ ධ්‍යානය තුල විහිදවා ලන්නට කල්පනා කළා. අවිඥා පාදක ධ්‍යානෙන් අන්න පින්නතුනි අවිජ්ජා පච්චය සංඛාරා සංඛාර පච්චය විඥානං කියන ද්වාදසාංගයකින් සමන්නාගත වෙච්ච අංග 12ක් තියෙන ಜಾති 3කින් සමන්නාගත සංදි 3ක් තියෙන වෘත්ත 3ක් තියෙන ආකාර 20ක් තියෙන අර්ධ 2ක් තියෙන මූල හේතු 2ක් තියෙන ආර්ය සත්‍ය 2ක් තියෙන පටිච්ච සමුප්පාද ධර්මය මෙනෙහි කරන්න පටන් ගන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ නුවණ පටිච්ච සමුප්පාද ධර්මයන් මනාව මෙනෙහි කරන්න පටන් ගන්නවා. වින්නතනේ මේ ලෝකේ ජරාවක් තියෙනවා, මරණයක් තියෙනවා. ජරාවට මරණයට හේතුව තමයි ඉපදීම. ඉපදීමට හේතුව තමයි කර්ම රැස් කිරීම. කර්ම රැස් කිරීමට හේතුව තමයි මගේ කියලා තදින් අල්ලා ගැනීම. තදින් අල්ලා ගැනීමට හේතුව තමයි තෘෂ්ණාව ඇති කරලා ගැනීම. තෘෂ්ණාවට හේතුව තමයි සැප දුක් උපේක්ෂා කියන වේදනාවක් වින්දනය කිරීම.
වේදනාවට හේතුව තමයි ස්පර්ශයක් ඇතිවීම. මේ ස්පර්ශයට හේතුව තමයි ඇසක් කනක් නාසයක් දිවක් කයක් තිබීම. මේ සලආයතනයන්ට හේතුව තමයි නාම රූපයක් පහළ වීම. නාම රූපයට හේතුව තමයි දෙතිස් ලෞකික විපාක සංඛ්‍යාත ප්‍රතිසන්දි විඥානයක් පහළ වීම. ප්‍රතිසන්දි විඥානයක් පහළ වීමට හේතුව තමයි පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර සංඛ්‍යාත ත්‍රිවිධ සංඛාරයක් හට ගැනීම. සංඛාරයට හේතුව තමයි දුක්ඛ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං යදිදං අවිජ්ජා කියලා දේශනා කරපු විදියට නොදන්නාකම. මෙන්න මේ අංග 12කින් යුතු පටිච්ච සමුප්පාද ධර්මය මුල ඉඳලා අගට මෙනෙහි කරනවා, අග ඉඳලා මුලට මෙනෙහි කරනවා, අග ඉඳලා මුලට මෙනෙහි කරනවා, මුල ඉඳලා අගට මෙනෙහි කරනවා, මුල ඉඳලා මැදට මෙනෙහි කරනවා, මැද ඉඳලා ආයෙ මුලට මෙනෙහි කරනවා, අග ඉඳලා මැදට මෙනෙහි කරනවා, මැද ඉඳලා අගට මෙනෙහි කරනවා, අග ඉඳලා මැදට, මැද ඉඳලා අගට. අන්න පින්නතුනි අනුලෝම පටිලෝම න්‍යායෙන් මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයන් මනාව නුවණින් මෙනෙහි කරනවා. මේ අතිශයින්ම ගම්භීර පටිච්ච සමුප්පාද ධර්මයන් මනාව නුවණින් මෙනෙහි කරනකොට පින්නතුනි අන්න ඒ මහා බෝධිසත්වයන් වහන්සේ මේ අංග 12කින් යුක්ත සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී මෙන්න මේ අර සියල්ල සුණු විසුණු කරලා දානවා. සවාසනා සකල ක්ලේශයන් නසනවා. චතුවෛශාරද්‍ය ඥාන, පංචාභිඥා ඥාන, ත්‍රිවිද්‍යා ඥාන, සට්ඨසාධාරණ ඥාන, අෂ්ට විද්‍යා ඥාන, නව මහා විදර්ශනා ඥාන, දස බල බුද්ධ ඥාන, චුද්දස බුද්ධ ඥාන, සෝලස මහා ඥාන, සෝවිසි ප්‍රත්‍ය ඥාන කියන අනේක විද ඥානයන්ගෙන් උපලක්ෂිත වෙනවා. සර්වඥතා ඥානය අවබෝධ කරනවා, සර්වඥතා ඥානය වශීභාවයට පත් කරනවා. දස බල ඥානයන් අවබෝධ කරනවා, දස බල ඥානයන් වශී ප්‍රාප්ත කරනවා. සවාසනා සකල ක්ලේශයන් නසලා අන්මේ ලෝකයට පින්නතුනි අබුද්ධෝත්පාද කාලය දුරින්ම දුරු කරලා දාලා සර්වඥ රාජෝත්තම සම්මා සම්බුදු දස බලධාරී අස්සම සම ශාක්‍ය සිංහ බුදුරජාණන් වහන්සේ එදා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. මේ ලෝකයේ දෙස පින්නතුනි කල්පනා කරනවා. මේ ලෝකේ සත්ත්ව ප්‍රජාව අවිද්‍යාවෙන් අන්ධ වෙලා, මේ ලෝකේ සත්ත්ව ප්‍රජාව ද්වේෂයෙන් ගිනි අරගෙන, මේ ලෝකේ සත්ත්ව ප්‍රජාව රාගයෙන් ඇලිලා තථාගත බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර ධර්මයක් අවබෝධ කරගත්තා. ඒ ධර්මය මිනිස්සුන්ට දේශනා කරන්න ගියොත් ඒක තථාගත බුදුරජාණන් වහන්සේට වෙහසක් පමණයි කියලා කල්පනාවක් ඇති වුණා. මගේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සිතුවිල්ල, මේ චිත්ත විප්පහාර ධෝංකාරය සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඒ මොහොතේම දැක්කා. යම්සේ ශක්තිමත් පුරුෂයෙක් වික්කල අතක් වක් කරන්නේද, වක් කරපු අතක් දිගහරින්නේද, අන්න ඒ වගේ ඉතාමත් වේගයෙන් බුදුරජාණන් වහන්සේ අභිමුඛයට පැමිණුණා.
තමන් වහන්සේගේ දකුණු තන මඩල යොදුන් 2,40,000ක් ගණකට මේ මහා පොළව මත තිබ්බා. තමන්ගේ දෑත් දෙක එකට එකතු කරා මගේ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළා, ආරාධනා කළා. දේසතු භන්තේ භගවා ධම්මං දේසේතු. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ධර්මය දේශනා කරන්න. තථාගත බුදුරජාණන් වහන්සේ නැමැති සූර්යයා මේ ලෝකයට පහළ වුණා. ඒ තථාගත නැමැති සූර්යයා ඊටමත් ඉක්මනින් බැස යන්න පෙර ආතුව බුදුරජාණන් වහන්සේ සුගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ අපරිමිත කරුණාව මෙහෙवला සර්වඥතා ඥානය මෙහෙवला මේ ලෝකයා වර්ජනය කළා. මගේ බුදුරජාණන් වහන්සේට වැටහුණා ධර්මය අවබෝධ කරන සත්‍යයන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ දේශනා කළා අමතස්ස ධාරා. ඒ නිර්වාණ නැමැති ධාරයේ දොරගුලෝ විවර කරනවා. ඒ අමාදම් බෙරය වයනවා. කන්‍යත්තෝ ශ්‍රද්ධාව මුදාවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තථාගත මගේ අස්සම සම සම්මා සම්බුදු නික්ලේශී බුදුරජාණන් වහන්සේගේ කරුණාබර නික්ලේශී බුදු හදවතේ ඉපදිලා සුදු බුදු රැස් විහිදෙන දළදා වහන්සේලාගේ ස්පර්ශය ලැබලා මහනිල් මල් සුවඳ විහිදෙන ශ්‍රී මුඛ පద్මයෙන් දෙසඩන් මිත්‍යා දෘෂ්ටීන් වෙන වෙනම ඛණ්ඩනය කරලා විද්වංසනය කරලා තථාගත මගේ බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර ධර්ම දේශනාවන් දේශනා කරන්නට යෙදුණා. කාලය පින්නතුනි කෙමින් ගෙවිලා යනකොට අසංඛේය ගණන් සත්වයන් නිවන් දකින්නට යෙදුණා. රහතන් වහන්සේලා මෙච්චරයි කියලා කියන්න බෑ. අනාගාමී උතුමන් වහන්සේලා මෙච්චරයි කියලා කියන්න බෑ. සකදාගාමී මෙච්චරයි කියලා කියන්න බෑ. සෝවාන් මෙච්චරයි කියලා කියන්න බෑ. කල්යාණ පුතග්ජන මෙච්චරයි කියලා කියන්න බෑ. වින්නතුනේ සංඛ්‍යා පතය ඉක්මවා යනතරම් සත්වයන් මේ සංසාර ගමන බුදුරජාණන් වහන්සේ නිසාම කෙලවර කරගත්තා. සියලු දෙව් බඹුන් මේ අනවරාග්‍ර සංසාර ගමනට තිත තියන්නට යෙදුණා. කාලය පින්නතුනේ කෙමින් ගෙවිලා යන්න ගියා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනේ අවුරුදු 45ක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළ සියලු බුද්ධ කෘත්‍යයන් නිමාවට පත් කරන්නට යෙදුණා. නිමාවට පත් කරලා එදා මාර්යා අභිමුඛයේදී ආල් සංස්කාර ධර්මයන් අතහැරලා දැම්මා. අතහැරලා දාලා එදා පින්නතුනේ මල්ල රජදරුවන්ගේ උපවත්තන සාල වන උද්‍යානයේදී සිංහ සෙයියාවෙන් සැතපෙන්නට යෙදුණා. තථාගත බුදුරජාණන් වහන්සේ පළමුවෙනි ධ්‍යානයට සමවැදුණා. පළමුවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයට, දෙවෙනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයෙන් සතරවෙනි ධ්‍යානයට, සතරවෙනි ධ්‍යානයෙන් පතම ආරෝප්‍ය ධ්‍යානයට, ආකාසානං ඡායතන ධ්‍යානයට සමවැදුණා. නැවතත් විඥානං ඡායතන ධ්‍යානයට, නැවතත් ආකින්චං ඡායතන ධ්‍යානයට, නැවතත් නේව සංඥා නා සංඥායතන ධ්‍යානයන්ට පිළිවෙලින් සමවැදුණා.
සමවැදිලා පිළිවෙලින් නැවතත් නේව සංඥා නා සංඥායතන ධ්‍යානයේ ඉඳලා අන්න පින්නතුනේ පටිලෝම න්‍යායින් නැවතත් පළවෙනි ධ්‍යානයට එනකන් සමවැදුනා. මේ විදියට සමවැදිලා නැවතත් පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයට, දෙවෙනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයට සමවැදුනා. තථාගත බුදුරජාණන් වහන්සේ සියලුම භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කළා. මානිනී මේ ලෝකයේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත නොපමවා කුසල් ධම්මේ යෙදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒ සිරිමුව මඩලින් අවසාන බුද්ධ වචනය දේශනා කළා. තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනි ආස්වාස ප්‍රාස්වාස වායු ධාරාව මේ මිහිතලය මත මුදා හැරියා. දිවස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබාගත් අනුරුද්ධ මහා රහතන් වහන්සේ මේ ලෝකයට දේශනා කළා. තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට යෙදුනා කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ හඬන්න පටන් ගත්තා. සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කළා අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුච්ඡන්ති තේසං භූප සමෝසුකෝ කියලා. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි පිරිනිවන් පානකොට ඒ තථාගත බුදුරජාණන් වහන්සේ තුල මහා ගුණ කඳක් පිහිටලා තිබුණා. ඒ ගුණ කඳ මෙන්න මෙච්චරයි කියලා ප්‍රමාණ කරලා පෙන්වන්න පුළුවන් කමක් නෑ පින්නතුනි. කල්පනා කරලා ගන්න. ඔබ අද ඔය ඉඳගෙන ඉන්න මහා පොළව ගැන හිතන්න. ඔය මහා පොළව යොදුන් 2,40,000ක් ඝනකඩ වුණා. ඒ වගේම පින්නතුනි මහා සාගරය දෙස බලන්න. මහා සාගරය යොදුන් 84,000ක් ගැඹුරට පිහිටලා ගියා. ඒ වගේම තමයි පින්නතුනි මහා මේරු පර්වත රාජයා යොදුන් 1,68,000ක් විශාලව පිහිටලා ගියා. පින්නතුනි මේ ලෝකයේ සියලු සත්වයන්ට වාසස්ථාන වෙන මේ යොදුන් 2,00,000 ගණන් ඝනකඩ මහා පොළවට පුළුවන් වුණේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණය මෙන්න මෙච්චරයි කියලා ප්‍රමාණ කරලා උපමාවෙන් පෙන්වන්න. ඒ වගේම පින්නතුනි ආනන්ද අස්වාරෝහක තිමිර පිංගල වගේ යදුම් 500,000 ගණන් විශාල සත්වයන්ට වාසස්ථාන වුණ රන් රිදී මුතු මැණික් වලට ආකාරයක් වෙච්ච මහා සාගරේ ජල කඳටත් පුළුවන් වුණේ නැහැ. ඒ අසීමාන්තික ගුණධරන මගේ බුදුරජාණන් වහන්සේගේ ගුණය මෙන්න මෙච්චරයි කියලා දිය පොදකින්වත් උපමා කරලා පෙන්වන්න. කල්පනා කරලා බලන්න පින්නතුනි සක්‍ර දේවේන්ද්‍රයාගේ සක්‍ර භවනය පිහිටලා තියෙන අසුරයන්ගේ අසුර භවන පිහිටලා තියෙන දෙවියන්ගේ පරසතු මදාරා මල්ගස පිහිටලා තියෙන අසුරයන්ගේ පළල් වෘක්ෂය පිහිටලා තියෙන විරෝධ දුත රාෂ්ට්‍ර වෛශ්‍රවණ නම් සතරවරම් දෙව්රජ දරුවන්ගේ චාතුම් මහා රාජික දිව්‍ය ලෝකය පිහිටලා තියෙන ඒ වගේම යුගන්ධරාදී සප්ත කෝට පර්වතයන්ගෙන් අතිශයින්ම අලංකාර වුණ වින්නතන යදුන් 1,68,000ක් පමණ විශාල වෙච්ච මහා සාගරයේ යදුන් 84,000ක් ගිලිලා පවතින මහ පොළවෙන් උඩට යදුන් 84,000ක් පැන නැගිලා තියෙන
ඒ මහා මේරු පර්වත රාජයාටවත් හැකියාවක් ලැබුණේ නැහැ. මගේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණය මෙන්න මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න. කල්පනා කරලා බලන්න පින්නතුනි, ඔබගේ ඔය ඇස්වලට පේන සූර්ය මණ්ඩලය බලන්න. ඒ සූර්ය මණ්ඩලය යොදුන් 50ක් විශාලව පිහිටලා ගියා. ඒ වගේම චන්ද්‍ර මණ්ඩලය දෙස බලන්න. චන්ද්‍ර මණ්ඩලය යොදුන් 49ක් විශාලව පිහිටලා ගියා. පින්නතුනි, යොදුන් 50 ගණන් විශාල චන්ද්‍ර මණ්ඩලයටත් සූර්ය මණ්ඩලයටත් හැකියාවක් ලැබුණේ නැහැ. මගේ බුදුරජාණන් වහන්සේගේ ගුණය මෙන්න මෙච්චරයි කියලා ප්‍රමාණ කරලා පෙන්වන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණය අනන්ත වුණා, අප්‍රමාණ වුණා, චින්තාවකට ලක් කරන්නට බැරි වෙලා ගියා. විනතනි තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදී තථාගත බුදුරජාණන් වහන්සේ සමග වාදයට පැමිණුණා සච්චක කියන බ්‍රාහ්මණයා. තථාගත බුදුරජාණන් වහන්සේ සමග වාද කරලා පෙරදුනා. මිය පරලව ගියා. මිය පරලව ගිහිල්ලා මේ ශ්‍රී ලංකා දීපයට ලෞතර ශ්‍රේෂ්ඨ ධර්මය ලැබුණාට පස්සේ එදා මිහින්තලා පුරවරේ කළුදිය පොකුණ තුල පින්නතුනි මෙන්න මේ සත්‍යක පැවිදි වෙන්නට යෙදුණා. නමක් මට බැන්දා කාලකාරාම කියලා. පින්නතුනි, කාල බුද්ධ රක්කිත කියලායි සඳහන් කළේ. මේ කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ දිනක් කරුවල පොය දවසක කළුදිය පොකුණ ළඟ කරුවල ගසක් ළඟ කළුගල් තලාවක් මත ඉඳගෙන කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. එයහතමාරක් බුදුගුණ දේශනාවක් දේශනා කළා. කාලකාරාම සූත්‍ර දේශනාව තුළින් පින්නතුනි අසීමාන්තික බුදුගුණයක් දේශනා කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේ කාලකාරාම සූත්‍රය දේශනා කළත්දී මේ යදුන් 2,40,000ක් ගණකට මහා පොළව කම්පා වෙලා ගියා. මහ පොළවට බුදුරජාණන් වහන්සේගේ ගුණය දරා ගන්න බැරි වුණා. මහ පොළව වෙවුලලා ගියා, කම්පා වෙලා ගියා. අන්නේ උතුම් වූ සූත්‍ර ධර්ම දේශනාව පැය 7මාරක් කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ දේශනා කළා. තථාගත බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා භූමිය, ඒ වගේම ශූන්‍යත භූමි, ආදි භූමි, සත්‍ය භූමි කියන මෙන්න මේ ලෞතර බුදුරජාණන් වහන්සේලා සතු මෙන්න මේ භූමි හතර පැය 7මාරක් පුරාවටම දේශනා කළා. කාලය කෙමින් ගෙවිලා යනකොට සද්ධාතිස්ස මහරජුරුවන් පැමිණුණා. ස්වාමීනි, පැය 7මාරක් ඔබ වහන්සේ යම් ධර්මයක් දේශනා කළා. ඒ පැය 7මාරම තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණයයි ඔබ වහන්සේ දේශනා කළේ. ස්වාමීනි, බුදු ගුණ මෙච්චරයිද? මහරජුරුවනි, ඔබ මේ මොනවාද ප්‍රකාශ කරන්නේ? ඔබ මහා සාගරය දෙස බලන්න. මහා සාගරය දෙස ඔබ බැලුවහම ඔබට මහා සාගරයේ මහා ජල කඳක් පේනවා. ඒ මහා ජල කඳින් තමන්ගේ අතට දිය බිඳුවක් අරගෙන අන්න ඒ දිය බිඳුව වගේ ඉතාමත් පුංචි බුදු ගුණයක් තමයි මේ පැය 7මාර පුර දේශනා කළේ. ඒ බුදු ගුණ දේශනා කරන්නට බැරි වුණු තරම් ප්‍රමාණ කරන්න බෑ කියලා පින්තුනි ප්‍රකාශ කළා. ඒ බුදු ගුණ අනන්තයි, ඒ බුදු ගුණ අප්‍රමාණයි.
පින්නතුනේ බුදු ගුණ චින්තාවකට ලක් කරන්නට බෑ. ඒක නිසා දේශනා කළා අචින්තේ ධම්මා පසන්නානං විපාකෝ හෝති අචින්ත්‍යෝ. ඒ අචින්ත්‍ය ගුණ දරන තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණය කෙරෙහි යම් කිසි කෙනෙක් පැහැදෙනවා නම් එයාට ලැබෙන පින මෙන්න මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. අචින්ත්‍යයි කියලා පින්නතුනි දේශනා කළා. එනම් පින්නතුනි ධර්ම දේශනාවට මාතෘකා කළා උතුම් වූ ගාථා රත්නයක්. ආරකත්තා හතත්තාච කිලෙස්සාරීන සෝ මුනි අත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහන්තේන බුච්චති. ඒ අසීමාන්තික බුදු ගුණය පින්නතුනි අද දේශනා කරන්න ගියොත් මේ ආසනය පින්නතුනි එළි වෙනකන් දේශනා කළ කාලය නම් මදි වෙලා යාවි. අන්න ඒක නිසා පින්නතුනි තියෙන කාල වේලාවත් එක්ක ඒ අසීමාන්තික බුදු ගුණයන් සම්පින්ඩණය කරනවා. ඒ අසීමාන්තික ගුණ දරන තථාගත බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික බුදු ගුණය සම්පින්ඩණය කරන්නා වූ මේ ස්වාමීන් වහන්සේගේ දේශනාව පින්නතුන් තමන්ගේ කන්‍යමා මනාව සවන් දීලා ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් හදවතේ ජනිත කරලා මේ ගෝරයි කටුකයි අතිශයින්ම භයංකාරයි කියන සංසාර ගමන කෙලවර කරලා තථාගත බුදුරජාණන් වහන්සේ හොඳයි ශාන්තයි ප්‍රණීතයි ප්‍රණීතතරයි අග්‍ර අමෘතයි ප්‍රවරතරයි කියලා දේශනා කොට වදාළ ශාන්ති ලක්ෂණ අමාමා නිර්වාණ ධාතුවින් නිවේ සැනසෙන්න සෑම සියලු දෙනාම තමන්ගේ හදවතේ කල්පනාවක් ඇති කරලා තියාගන්න ඕනේ. පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේට අරහන් කියලා සඳහන් කරනවා. මේ අරහන් කියන පදේ පින්නතුනි තේරුම අපි සලකලා බැලුවොත් මේ අරහන් පදේ අපි විභජනය කරලා බැලුවොත් විභංග කරලා බැලුවොත් මෙන්න මේ අරහන් පදයේ තේරුම තමයි සුදුසුයි කියන අර්ථය. කුමක් සඳහාද සුදුසු වන්නේ? තුන් ලෝක වාසී සියලු දෙවි මිනිසුන්ගේ ආමිස පූජාවන්ට සුදුසුයි. ප්‍රතිපත්ති පූජාවන්ට තථාගත බුදුරජාණන් වහන්සේ සුදුසුයි. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනි ධර්මාන කාලයේදී අප බුදුරජාණන් වහන්සේ දා තීර්ථකයන් දමනය කරන්නට යෙදුණා. තීර්ථකයන් දමනය කරන තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී පාදය මේ මහා පොළව මත පළමු පියවර විදියට තැබුවා. තථාගත බුදුරජාණන් වහන්සේ තමන්ගේ වාම ශ්‍රී පාදය යුගන්ධර පර්වත රාජා මැද්දේ දෙවනි පියවර විදියට තැබුවා. තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ යලි දක්ෂිණ ශ්‍රී පාදය තුන්වෙනි පියවර විදියට තාවතිංස භවනය මත තැබුවා. තථාගත බුදුරජාණන් වහන්සේ මනුලෝකයේ ඉඳලා තුන් පියවරකින් දිව්‍ය ලෝකයට වැඩම කළා. වස් කාලය සක්‍ර භවනයේ වස් කාලය වැඩ සිටියා. වස් කාලය වැඩ සිටලා පින්නතුනි මාතෘ දිව්‍ය රාජා ප්‍රධාන සියලු දේව මණ්ඩලයට කුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියලා අන්න පින්නතුනි අභිධර්ම දේශනාවන් දේශනා කරන්නට යෙදුණා. අභිධර්ම දේශනාව දේශනා කරලා තථාගත බුදුරජාණන් වහන්සේ මහා පවාරණයෙන් වස් පවාරණය කළා. තථාගත බුදුරජාණන් වහන්සේ මුගලන් මහා රහතන් වහන්සේගෙන් විමසුවා මගේ ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නය
ප්‍රඥාවෙන් අග්ගතෙන්පත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොන දිශාවේද වැඩ ඉන්නේ? ස්වාමීනි සංකස්සපුරේ තමයි වැඩ ඉන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා. තථාගත බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකේ ඉඳලා සංකස්සපුරයට වැඩම කරනවා කියලා. මෙන්න මේ ආරංචිය පින්නතුනි සැලවෙන්න පටන් ගත්තා. සක්‍ර දේවේන්ද්‍රයා පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේට දිව්‍ය ලෝකේ ඉඳලා සංකස්සපුරයට වැඩම කරන්නට රුවන් ඉනිමගක් මවා පෑවා. ඒ වගේම පින්නතුනි මණික්මයෝ ඉනිමගක් මවා පාලා සියලු දේව මණ්ඩලය පැමිණිලා මෙන්න මේ පාලම දෙපැත්තේ හිටගෙන ඉන්නවා. බ්‍රහ්ම දේවතාවරු ඇවිල්ලා පින්නතුනි සේසත් දරාගෙන ඉන්නවා. සමහර දෙවි කෙනෙක් පින්නතුනි තූර්ය නාද වාදනය කරනවා. සමහර දෙවිවරු සුවඳ ඉහිනවා. දුවමදාරා මල් වලින් පින්නතුනි අන්න අලංකාර පූජා පවත්වනවා. වඩි පතාක ලෙල දෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ අන්න පින්නතුනි දිව්‍ය ලෝකේ ඉඳලා අර රුවන් ඉනිමගින් සංකස්සපුරයට වැඩම කරනවා. මින්නනේ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක විවරණ ප්‍රාතිහාර්ය පාලා තථාගත බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ සිරිය මේ ලෝකේ පින්නතේ භවග්‍රේ පටන් අවීචි මහා නරකාදිය දක්වා සියලු සත්වයන්ට පෙනෙන්න සලස්වමින් තථාගත බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කළා. තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනි සියලු දෙවි මිනිස් සියලු දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පූජාවන් ලැබුවා. අන්නේ සියලු දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පූජාවන් ලැබීමට සුදුසුයි. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ අරහන් නම් වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේට පින්නතුනි මේ මනුස්ස ලෝකයේදී අනාථ පින්නික සිටුතුමා ජේතවනාරාමය හදලා පූජා කළේ. ඒ වගේම විශාකාව පින්නතුනි තමන් වහන්සේ විහාරාරාම හදලා පූජා කළේ. ඒ වගේම තමයි පින්නතුනි නන්දසින් සිටුවරු රජවරු සාමාන්‍ය ජනතාව විහාරාරාම පූජා කළේ. අන්නේ අනන්ත බුදුගුණය නිසාමයි. ඒ තථාගත බුදුරජාණන් වහන්සේට පින්නතුනි මහා බ්‍රහ්මයා වන්දනාමාන කළා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය නිසාමයි. ඒ තථාගත බුදුරජාණන් වහන්සේට පින්නතුනි ලැබෙන පූජාවන් මෙන්න මෙච්චරයි කියලා දේශනා කරන්න ගියොත් ඒ සඳහාම කාලය වැය වෙන නිසා මේ සංක්ෂේපයෙන් දේශනා කරන්නේ. පින්නතුනි කාරණානුකූලව තමන්ගේ ප්‍රඥාව මෙහෙवला මෙන්න මේ අරහන් බුදුගුණය තමන් නුවණින් අරමුණු කරගන්න හැම මොහොතක් තුළම උත්සාහ කරන්න ඕනේ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනි අනේක විද පූජාවන් ලැබුවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා පින්නතුනි අවුරුදු 2000 ගාණක් ගත වෙලා ගියත් අද දක්වා මේ තථාගත බුදුරජාණන් වහන්සේට ඒ උත්තම ධාතුන් වහන්සේලාට යම් පූජාවක් පවත්වනවා නම් ඒ හැම පූජාවක්ම ලැබෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය නිසාමයි පින්නතුනි. අන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ සියලු පූජාවන් ලැබීමට සුදුසුයි. තථාගත බුදුරජාණන් වහන්සේ අරහන් නම් වෙනවා. නැවතත් පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ අවිජ්ජා සංඛාර නැමැති සංසාර චක්‍රේ අර සිඳලා දැම්මා. අන්නේ අවිජ්ජා සංඛාර කියන සංසාර චක්‍රයාගේ අර සිඳ දැමූ නිසා ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අරහන් කියලා සඳහන් කරන්නට යෙදුණා.
පින්නතුනි කල්පනා කරලා ගන්න තමන්ගේ නුවණ පටිච්ච සමුප්පාද ධර්මයේ වෙත මෙහෙवला හරින්න. පටිච්ච සමුප්පාද ධර්මයේ අංග 12ක් තියෙනවා. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියලා. මෙන්න මේ අංග 12 තමයි පින්නතුනි සංසාර චක්‍රයේ අර කියලා සඳහන් කරන්නේ. එහෙනම් පින්නතුනි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අර සිඳිනකොට අපි පින්නතුනි උත්සාහ කරන්නේ මෙන්න මේ අර 12ම නැති කරලා දාන්න නෙමෙයි. අපි උත්සාහ කරන්නේ පින්නතුනි අර දෙකක් නැති කරලා දාන්න. අන්නේ අර දෙක තමයි පින්නතුනි අවිද්‍යාවත් තණ්හාවත් කියලා සඳහන් කරන්නේ. යම් කිසි කෙනෙක් අවිද්‍යාව නැති කළොත් අන්නේ අවිද්‍යාවත් සමගම සියලු සංසාරේ අර සිඳිලා යනවා. යම් කිසි කෙනෙක් තණ්හාව කියන අරේ සිඳලා දැම්මොත් අන්න ඒත් සමගම මෙන්න මේ ද්වාදස අර සියල්ලම සිඳිලා යනවා. හැබැයි පින්නතුනි මේ අවිද්‍යාවත් තණ්හාවත් කියන අර දෙක අත්හැරලා දාලා අනිත් අර 10 සිඳින්න හැදුවට ඒ අර 10 කිසිම කෙනෙකුට සිඳින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද පින්නතුනි පටිච්ච සමුප්පාද ධර්මයේ මූල හේතු දෙකයි. අන්නේ දෙක තමයි අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී අවිජ්ජා සංඛාර නැමැති සංසාර චක්‍රයාගේ අර සිඳලා දැම්මා. තථාගත බුදුරජාණන් වහන්සේ මේ සංසාර චක්‍රයාගේ අර සුණු විසුණු කරලා දැම්මා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනි මෙන්න මේ සංසාර චක්‍රේ අර ආයලි නොහට ගන්නා ස්වභාවයට පත් කරලා දැම්මා. තථාගත බුදුරජාණන් වහන්සේ අරහං තේන බුච්චති අරහං නම් කියලා මෙන්න මේ කාරණාව නිසා සඳහන් කරන්නට යෙදුණා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනි සවාසනා සකල ක්ලේශයන් නැසුවා. මෙතන සවාසනා සකල ක්ලේශයන් කියලා සඳහන් කරන්නේ පින්නතුනි වාසනා ගුණයටයි. මේ ලෝකේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් විතරයි වාසනා ගුණය නැති කරලා දාන්නේ. එතනින් මෙහා කිසිම කෙනෙකුට මේ ලෝකේ වාසනා ගුණය නැති කරලා දාන්න බෑ. කල්පනා කරලා බලන්න පින්නතුනි පිළින්ද වච්ච මහා රහතන් වහන්සේ දෙවියන්ට ප්‍රියම භික්ෂුව වුණා. හැබැයි දෙවියන්ට ප්‍රියම භික්ෂුව මිනිස්සුන්ට කතා කරේ බම්බොලන් මෙහෙවර ඵලයන් අන්න ඔය වගේ වචන වලින්. මේ කාරණාව ගිහිල්ලා භික්ෂූන් වහන්සේලා තථාගත බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ රහතන් වහන්සේ නමක් මිලින්ද වච්ච මහරහතන් වහන්සේගේ සිතේ තරහක් නැහැ. හැබැයි ආත්ම භාව 500ක් එක දිගට අන්න පින්නතුනේ බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදිලා හිටියා. අන්නේ නිසා සංසාරේ පුරුද්දාවා. ඒක නිසා බම්බොලන් කියලා කතා කරනවා. හැබැයි ඒ රහතන් වහන්සේගේ සිතේ තරහක් නැහැ. මහා මෛත්‍රියක් කරුණාවක් ගැප් වෙලා තියෙනවා කියලා දේශනා කළා. විනතුනි තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ සමහර භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කළා. දානේ වළඳන්න ගියාම පින්නතුනේ වළඳනවා ඉවරයක් නැහැ. සමහර වෙලාවට පාත්‍ර ගණන් පින්නතුනේ වළඳනවා. හැබැයි වළඳලා ඉවර වෙන්නේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේට මේ කාරණාව ප්‍රකාශ කළාම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ආත්ම භාව 500ක් එක දිගට මේ භික්ෂුව ඇතෙක් වෙලා ඉපදිලා හිටියා. අන්න ඒක නිසා ඒ සංසාරේ පුරුද්ද ඇවිල්ලා
හැබැයි පින්නතුනි රහතන් වහන්සේලාගේ සිත් තුළ තරහක් අමනාපයක් නැහැ. සමහර වික්ෂූන් වහන්සේලා හිකියා ආහාර ටික ගන්නවා. ආහාර ටික අරගෙන පින්නතුනි මේ ආහාර ටික කුසට දාලා ආයෙවිල්ලා ආහාරය වමාරනවා. ආහාරය වමාරලා ආහාර කරලා ගන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආත්ම භාව 500ක් එක දිගට ගවයෙක් වෙලා ඉපදිලා අන්නේ පුරුද්ද තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙව්වට තමයි පින්නතුනි වාසනා ගුණ කියලා කියන්නේ. එහෙනම් වාසනා ගුණය කියන්නේ Taman සංසාරේ පුරුදු කරලා තියෙන දේවල්. Taman සංසාරේ පුරුදු කරලා තියෙන දේවල් තමයි Tamanගේ මේ ජීවිතේට Tamanගේ ඉන්නේ පින්නතුනි. යම් කිසි කෙනෙක්ට පැවිදි වෙන්න හිතෙනවා නම් ඒ සංසාරයේ පින්නතුනි පැවිදි වෙලා ඉඳලා යම් කිසි කෙනෙක්ට භාවනා කරන්න හිතෙනවා නම් එයා සංසාරයේ භාවනා කරලා යම් කිසි කෙනෙක්ට හොරකම් කරන්න මත්පැන් බොන්න වැරදි කාම සේවනය කරන්නම හිතෙනවා නම් එයා පෙර ජීවිතවල තමන්ගේ ජීවිතේ හුරු කරලා තියෙන්නේ අන්න ඒ තුලමයි. මෙන්න මේ සියල්ලම පින්නතුනි වාසනා ගුණ. හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනි මෙන්න මේ වගේ වාසනා ගුණයක්වත් සවාසනා සකල ක්ලේශයන් නසන කොට ඉතිරි කළේ නැහැ. ඒ සියලු වාසනා ගුණම පින්නතුනි නැති කරලා දැම්මා. තථාගත බුදුරජාණන් වහන්සේට පෙර සංසාරේ පුරුදු නැහැ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අරහන් වෙනවා කියලා පින්නතුනි දේශනා කළා. තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනි මෙන්න මේ සංසාර චක්‍රයේ කෙලෙස් ධර්මයන් සිඳ දානකොට අන්නේ කෙලෙස් ධර්ම පින්නතුනි ආකාර 9ක් යටතේ විස්තර කරන්නට යෙදුණා. මෙන්න මේ කෙලෙස් ගංගාව පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ ආශ්‍රව ඕග යෝග ග්‍රන්ථ උපාදාන නීවරණ අනුසය සංයෝජන කෙලෙස් විදියට දේශනා කරන්නට යෙදුණා. පින්නතුනේ කල්පනා කරලා ගන්න පින්නතුනේ අකුසල් මූලයන් 3ක් තියෙනවා. ධර්ම දේශනාවට තියෙන කාල වේලාවත් සමග මේ ධර්මයන්ගේ පින්නතුනේ අතුල විවරණය කරන්න යන්නේ නැහැ. නාමිකව තමයි සඳහන් කරන්නේ. ඒක නිසා පින්නතුනේ තමන් මේ දේශනාවන්ගේ අර්ථ මනා නුවණින් වටහා ගන්නෑම මොහොතක් තුලම උත්සාහ කරලා බලන්න. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන මෙන්න මේ චෛතසික ධර්ම තුනට කිව්වා අකුසල මූලයන් කියලා. අකුසල මූලයන් කියලා සඳහන් කරන්නේ පින්නතුනි මේ ලෝකයේ තියෙන ඕනෑම අකුසල ධර්මයක් සිදු කරනවා නම් ඒ සිදු කරන්නේ මෙන්න මේ ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් නිසා. ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් නැතුව මේ සත්‍යය තුල අකුසල ධර්මයක් සිදු වෙන්න විදියක් නැහැ. අන්න ඒක නිසා පින්නතුනි මෙන්න මේ ධර්ම තුන අකුසල මූලයන් කියලා දේශනා කළා. ඒ වගේම පින්නතුනි ආශ්‍රව 4ක් දේශනා කළා. ආශ්‍රව කියන්නේ පින්නතුනි සත්‍යයේ පින්නතුනි සංසාරේ පල් කරන ස්වභාවයට යම් කිසි කෙනෙක් පින්නතුනි යම් වාජනයක් අරගෙන ඒ වාජනයට පින්නතුනි පළතුරු දාලා ඒ වගේම මත් වෙන දේවල් දාලා පින්නතුනි මේක කාලයක් වහලා තියෙනවා. වහලයක් වහලා තිබ්බාට පස්සේ පින්නතුනි අන්නේ පානය පල් වෙන්න පටන් ගන්නවා. අන්නේ පල් වෙන දෙයට තමයි ආසව කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි සත්‍යා මේ සංසාරේ පල් කරලා දාන කෙලෙස් ධර්ම වාගයක් තියෙනවා. අන්නේ කෙලෙස් ධර්ම තමයි පින්නතුනි කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඛාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා දේශනා කරන්නට යෙදුනේ. ඒ වගේම පින්නතුනි ඕග 4ක් තියෙනවා.
ඕගයක ස්වභාවය තමයි පින්නතුනි සත්‍යාව මේකේ පතුලටම ඇදලා ගන්න එක. මහා වැස්සක් වහිනවා, මහා වැස්සක් වැහිලා ගංගා දෙගොඩ තලාගෙන යනවා. දෙගොඩ තලාගෙන යන පින්නතුනි මහා සැඩෝ ජල කඳකට ඕගයක් කියලා සඳහන් කරනවා. මේ ඕගයේ ස්වභාවය තමයි මේ ජල කඳට අහු වෙන හැම සත්වයාම මෙන්න මේ මුලින්ම මේ ජල කඳ තමන්ගේ පතුලට ඇදලා ගන්නවා. පතුලට ඇදලා අරගෙන මහ මුහුදට ගිහිල්ලා අතහැරලා දානවා. අන්න ඒ වගේම තමයි පින්නතුනි මේ සංසාරයේ සත්වයාත් මේ ඕගයක් කියලා සංසාරේ ගිල්වලා දාන අකුසල ධර්මයන් හතරක් තියෙනවා. කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕගයි කියලා අන්නේ ධර්ම හතර දේශනා කළා. ඒ වගේම පින්නතුනි සත්‍යාව මේ සංසාරය තුල යලි යලි අරගෙන යන කෙලෙස් ධර්ම හතරක් තියෙනවා. අන්නේ කෙලෙස් ධර්ම වලට යෝග කියලා සඳහන් කරන්නට යෙදුනා. යෝග කියලා කියන්නේ සත්‍යාව යලි යලි යොදවනවා, යලි යලි යොදවනවා කියන එකයි. ඒ වගේම සත්‍යාව පින්නතුනි මේ සංසාරයේ යලි යලි යොදවන, යලි යලි යොදවන කෙලෙස් ධර්ම හතරක් තියෙනවා. ඒ කෙලෙස් ධර්ම හතර තමයි කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග කියලා දේශනා කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි පින්නතුනි ග්‍රන්ථ හතරක් තියෙනවා. ග්‍රන්ථ කියලා කියන්නේ පින්නතුනි සත්‍යාව මේ සංසාරේ ගැට ගහලා තියෙනවා. පින්නතුනි සත්‍යාව මේ සංසාරේ ගැට ගහලා තියෙන්නේ මොනාගෙන්ද? අන්න පින්නතුනි අවිජ්ජා කාය ග්‍රන්ථ, ව්‍යාපාද කාය ග්‍රන්ථ, සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථ, ඉදං සච්චා විනිවේස කාය ග්‍රන්ථ කියලා ග්‍රන්ථ හතරකින් සත්‍යාව මේ සංසාරේ ගැට ගහලා තියෙනවා. ඒ වගේම තමයි පින්නතුනි මේ සත්‍යාව මේ සංසාරයේ තුල දැඩිව අලවලා තියෙන කෙලෙස් ධර්ම තියෙනවා. අන්නේ කෙලෙස් ධර්මයන් වලට උපාදාන කියලා දේශනා කළා. උපාදාන කියලා කියන්නේ පින්නතුනි දැඩිව අල්ලගන්න ස්වභාවය. මොන වගේද කියනවා නම් පින්නතුනි ගැරණියෙක් ගෙම්බෙක්ව අල්ලගන්නවා වගේ, ඒ වගේම කිඹුලෙක් පින්නතුනි යම් සතෙක්ව අල්ලගන්නවා වගේ ආයේ අතහරින්නේ නැති ස්වභාවයෙන් අල්ලගන්නවා. අන්නේ අල්ලගන්න ගැන්මට තමයි පින්නතුනි උපාදාන කියලා දේශනා කරන්නේ. කාම උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන, ditthi උපාදානයි කියලා මෙන්න මේ උපාදාන හතර දේශනා කළා. ඒ වගේම පින්නතුනි නීවරණ ධර්ම හයක් තියෙනවා අභිධර්මයේ ක්‍රමයට. ඒ වගේම නීවරණ ධර්ම පහක් තියෙනවා සූත්‍ර ධර්ම දේශනාවන්ගේ ක්‍රමයට. නීවරණ කියලා කියන්නේ පින්නතුනි නිවන ආවරණය කරන ධර්ම. නිවන ආවරණය කරන ධර්මයන්ට නීවරණ කියලා දේශනා කළා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා සූත්‍ර දේශනාවන්ගේ ක්‍රමයට නීවරණ පහයි. ඒ වගේම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා, අවිජ්ජා කියලා අභිධර්ම දේශනාවන් ක්‍රමයට නීවරණ ධර්ම 6යි. මෙන්න මේ නීවරණ ධර්ම තථාගත බුදුරජාණන් වහන්සේලා පින්නතුනි නිරෝෂේස වශයෙන් නිරුද්ධ කරලා දානවා. මෙන්න මේ සත්‍යාව සංසාරයෙන් පින්නතුනි නිවන් දකින්නේ නැතිව ආවරණය කරවන නිසා නීවරණ කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි පින්නතුනි අනුසය කෙලෙස් ධර්ම හතක් තියෙනවා. අනුසය කියලා කියන්නේ පින්නතුනි ඒ සත්‍යයට හිතා ගන්න බෑ මා තුල මෙහිම කෙලෙසයක් තියනවාද කියලා. සමහර විට හිතාගෙන ඉන්නව මට තරහ යන්නේ නැහැ කියලා. හැබැයි කාරණාවක් ආව මොහොත ගමන් තරහ යනවා.
හිතාගෙන ඉන්නවා මට රාගය ඇති වෙන්නේ නැහැ කියලා. හැබැයි කාරණාවක් ආවතන රාගය හට ගන්නවා. මිනිසුන්ගේ සත්‍චිත්ත සංතානයේ පින්නතුනි කෙලෙස් ධර්ම හතක් තියෙනවා. ඒ කෙලෙස් ධර්ම හතට කියන්නේ නිදිගත් කෙලෙස් කියලා. ඒ කෙලෙස් ධර්ම පින්නතුනි නිදාගෙන ඉන්නේ මොන වගේද කියනවා නම් අලු යට තියෙන පින්නතුනි ගිනි පුපුරු වගේ පේන්නේ නැහැ. හැබැයි පින්නතුනි අර අලු යට තියෙන ගිනි පුපුරු වලට සුළඟක් හැපුව ගමන් මෙන්න මේ ගිනි පුපුරු වලට පුළුවන් මහා ගින්නක් ඇති කරලා දාන්න. අන්න ඒ වගේ තමයි මේ අපේ సంతානයේ පින්නතුනි කෙලෙස් ධර්ම හතක් නිදාගෙන ඉන්නවා. කාමරාගානුසය, භවරාගානුසය, පටිඝානුසය, මානානුසය, දික්ඛානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසයයි කියලා අන්නේ අනුසය හත පින්නතුනි අපේ චිත්ත සංතානය තුල නිදාගෙන ඉන්නවා. ඒ වගේම තමයි පින්නතුනි සංයෝජන 10ක් තියෙනවා. සංයෝජන කියනකොට පින්නතුනි උද්දම් භාගීය සංයෝජන, ඒ වගේම පින්නතුනි මේ සංයෝජන අදෝ භාගීය සංයෝජන වශයෙන් ආකාර දෙකකට දේශනා කළා. උද්දම් භාගීය කියලා කියන්නේ සත්වයාව උඩට අරයි යන කෙලෙස් ධර්ම වලට. අදෝ භාගීය කියලා කියන්නේ සත්වයාව මේ නරක ආදී සතර අපායට ඇදගෙන යන කෙලෙස් ධර්ම වලට. මෙන්න මේ කෙලෙස් ධර්ම නිසා තමයි පින්නතුනි සත්වයා සංසාරයෙන් මෙන්න මේක ලෙහා ගන්න බැරුව අන්තෝ ජටා බහි ජටා කිව්වා වගේ පින්නතුනි ඇතුළත් ගැට ගැහිලා පිටත් ගැට ගැහිලා සත්වයා වාසය කරන්නේ මෙන්න මේ කෙලෙස් ධර්ම 10ක් නිසා. සක්කාය දිට්ඨි, සීලබ්බත, පරාමාස, විචිකිච්ඡා, කාමරාග, රූපරාග, අරූපරාග, පටිඝමාන, උද්ධච්ච, අවිජ්ජා කියන මෙන්න මේ සංයෝජන 10 නිසා. ඒ වගේම තමයි පින්නතුනි චිත්ත සංතානී කෙලෙස් ධර්ම 10ක් තියෙනවා. මෙන්න මේ කෙලෙස් ධර්ම 10න් තමයි සත්වයා කරන තරම් පව්කම් සියල්ලම සිද්ධ කරන්නේ. ඒ සත්වයා පවටම බර වෙලා ඉන්නේ මෙන්න මේ කෙලෙස් ධර්ම 10 නිසා. පින්නතුනි ලෝභ, දේශ, මෝහ, දිට්ඨි, මාන, තීන, උද්ධච්ච, විචිකිච්ඡා, අහිරික, අනුත්ථප්ප කියලා කෙලෙස් ධර්ම 10ක් තියෙනවා. මෙන්න මේ කෙලෙස් ධර්ම 10 නිසා තමයි සත්වයා මහා පෞකාරයෝ වෙලා වාසය කරන්නේ. එහෙනම් මේ තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනි මෙන්න මේ දේශනා කරන්නට යෙදුණු තුන් අකුසල් මූල, ඒ වගේම පින්නතුනි ආශ්‍රව, ඕග, යෝග, ග්‍රන්ථ, උපාදාන, නීවරණ, අනුසය, සංයෝජන, කෙලෙස් කියන මෙන්න මේ සියලු කෙලෙස් ධර්මයන් මුලිනු පුටා දැම්මා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ චිත්තය අතිශයින්ම පාරිශුද්ධ වුණා. කිසිදු කෙලෙස් ධර්මයක් උන්වහන්සේගේ පිවිතුරු බුදු හද මඩලේ තිබෙන්නේ නැහැ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අරහන් නම් කියලා දේශනා කළා. පින්නතුනි මේ එකම තණ්හාව 108 ආකාරයකට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. රූප තණ්හාවයි, ශබ්ද තණ්හාවයි, ගන්ධ තණ්හාවයි, රස තණ්හාවයි, පොට්ටබ්බ තණ්හාවයි, ධම්ම තණ්හාවයි කියලා ආරම්මන වේදයෙන් පින්නතුනි තණ්හාව 6 ආකාර වුණා. මේ 6 ආකාර වූ තණ්හාව පින්නතුනි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාවත් සමග ගිනීමට ලක් කරා. එතකොට පින්නතුනි තණ්හාව 18 ආකාර වුණා. මේ 18 ආකාර වූ තණ්හාව අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයත් සමග පින්නතුනි එකතු කළා. එතකොට තණ්හාව 50 ආකාර වුණා, 54ක් වුණා. මේ 54ක් වූ තණ්හාව ආධ්‍යාත්මික, බාහිර කියන సంతාන වශයෙන් ගිනීමට ලක් කළා. ඒ තණ්හාව 108 ආකාර වුණා. අෂ්ටෝස්තරක් සත ප්‍රමාණ තණ්හාව තථාගත බුදුරජාණන් වහන්සේ මුලිනු කොටා දැම්මා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අරහන් නම් වුණා. ඒ වගේම පින්නතුනි චෛතසික ධර්ම 52ක් තියෙනවා. ඒ වගේම පින්නතුනි සිතක් තියෙනවා. පස්ස වේදනා, සංඥා, චේතනා, ජීවිතේන්ද්‍රිය, ඒකාග්‍රතා, මනසිකාර
විතක්ක ਵਿචාරාදි මොක්ඛ විරිය වේති ඡන්ද මෝහ අහිරිකානොත්තප්ප උද්දච්ච ලෝභ දික්ඛිමාන දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා සද්දා සදීරියොත්තප්ප ලෝභ ද්වේෂ తත්‍ර මංජත්තතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උච්චගතා චිත්ත උච්චගතා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කරුණා මුදිතා ප්‍රඥා කියලා චෛතසික ධර්ම 52ක් දේශනා කළා. චෛතසික ධර්ම 52යි පින්නතුනි එකම සිතයි නාම ධර්ම 53ක් දේශනා කළා. ඒ වගේම පින්නතුනි මහා භූත රූප 4යි පඨවි ආපෝ තේජෝ වායෝ ප්‍රසාද රූප 5යි චක්කසෝත ගාන ජීවා කාය ගෝචර රූප 5යි වන්නේ ඒ වගේම ශබ්ද ගන්ධ රස ස්පර්ශ ද්‍රව්‍ය භාව රූප දෙකයි ඉත්ති භාව කුම්භාව හෘදය වස්තු ආහාර ජීවිතේන්ද්‍රය කියලා පින්නතුනි මෙන්න මේ රූප 18ක් තියෙනවා. මෙන්න මේ රූප 18යි පින්නතුනි උපජය සම්තති අනිච්චතා ජරතා කියලා ලක්ෂණ රූප 4ක් තියෙනවා. එතකොට පින්නතුනි රූප ධර්ම 22ක් තියෙනවා. මේ රූප 22යි පින්නතුනි චෛතසික ධර්ම 52යි සිතයි ඔක්කොම එකතු කරලා ගන්නකොට අන්න පින්නතුනි 75ක් වෙනවා. මෙන්න මේ 75 පින්නතුනි ආධ්‍යාත්මික බාහිර సంతාන වශයෙන් ගිනීමට ලක් කරනවා. එතකොට පින්නතුනි 150ක් වෙනවා. මෙන්න මේ 150 පින්නතුනි ලෝභ දේශ මොහ දික්ඛි මාන දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච ආදී වශයෙන් දේශනා කළපු අර දස කෙලෙස්යන් සමග ගිනීමට ලක් කරනවා. එතකොට 1500ක් පමණ වෙනවා. මෙන්න මේ 1500ක් පමණ වුණු මෙන්න මේ සියලු කෙලෙස් ධර්මයන් තථාගත මගේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි දුරින්ම දුරු කරලා දැම්මා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අරහන් නම් වෙනවා. අරහන් නම් වෙනවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණය පින්නතුනි මෙන්න මෙච්චරයි කියලා දේශනා කරන්න බෑ. පින්නතුනි අද කාලය තිබ්බනම් මේ ආසනය පින්නතුනි මෙතනම එළි වෙනකන් වුණත් ඒ බුදුගුණ දේශනා කරන්න ශක්තිය තියෙනවා. හැබැයි පින්නතුනි එහෙම වුණත් පින්නතුනි ධර්ම දේශනාවකට කාලයක් වෙන් කළ නිසා ඒ ධර්ම දේශනාවේ කාලයට අවනත වෙලා පින්නතුනි ධර්ම දේශනාවන් මෙතනින් නිමාවටපත් කරනවා. පින්නතුනි සෑම සියලු දෙනාම පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණය තමන්ගේ හදවතේ භාවනාවක් විදියට මනසිකාර කරන්න. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ගුණයෙන් අරහන් වෙනවා කියලා මෙනෙහි කරන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණය පින්නතුනි අනුලෝම පටිලෝම න්‍යායෙන් තමන්ගේ මනසෙන් හොඳට මෙනෙහි කරන්න. අනුලෝම පටිලෝම න්‍යායෙන් මෙන්න මේ නව අරහාදී බුදු ගුණ හොඳට මනසින් මෙනෙහි කරනකොට පින්නතුනි තමන්ගේ ඔය සිත පින්නතුනි සමාධිමත් වෙන්න පටන් ගන්නවා. උපචාර විදියට තමන්ගේ සිත සමාධිමත් කරනවා. තමන්ගේ සිත පින්නතුනි උපචාර විදියට සමාධිමත් කරාට පස්සේ ආයි බුදුගුණ භාවනාව වඩන්න යන්න එපා. මොකද පින්නතුනි උපචාර සමාධියෙන් පස්සේ තමන්ට මේ භාවනාවේ ප්‍රයෝජනය ලබා ගන්න හැකියාවක් නැහැ. මොකද හැකියාවක් නැහැ කියන්නේ පින්නතුනි තමන්ට රහත් වෙන්න හැකියාව තිබ්බට තමන්ට පින්නතුනි ධ්‍යාන දක්වා බුදුගුණ භාවනාව වඩන්න හැකියාවක් නැත්තේ නෑ. මොකද පින්නතුනි මේ බුදුගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත අප්‍රමාණ වූ බුදුගුණය මේ අපේ පින්නතුනි සිතට එකතු කරලා ගන්න බෑ. අන්න එකතු කරලා ගන්නේ නැති නිසා ඒ බුදුගුණ භාවනාව තුළ අපගේ හිත සමාධිමත් වෙන්න පටන් ගන්නේ නෑ ධ්‍යාන මට්ටමට. අනේක නිසා පින්නතුනි තමන් හොඳට පින්නතුනි බුදුගුණ භාවනාව උපචාර සමාධිය දක්වා වඩන්න. උපචාර සමාධිය දක්වා වඩලා තමන්ට ඕන නම් එතනින්ම පින්නතුනි මේ ලෝකයේ ස්වභාවය පින්නතුනි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඒ බුදුරජාණන් වහන්සේවත් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණයත් තමන් ත්‍රිලක්ෂණයට යොමු කරන්න.
යොමු කරලා තමන්ගේ කයත් පින්නතුනි තිලක්ෂණයට යොමු කරලා සෝවාන් ආදී මාර්ගඵල ධර්ම අවබෝධ කරලා ගන්න. මේ අනවරාග්‍ර සංසාර ගමනේ තිත තියන්න පින්නතුනි මේ සංසාරය අතිශයින්ම භයානකයි. ඉපදෙමින් පින්නතුනි යන්න ඕන සංසාර ගමනක් නෙමෙයි. තමන්ට එහෙම බැයි නම් පින්නතුනි බුදුගුණ භාවනාව තුළ උපචාර සමාධිය ඇති කරලා තමන් පින්නතුනි මේ කය අරමුණු කරලා අසුභ භාවනාවක් වඩන්න. අසුභ භාවනාවක් වඩලා තමන්ගේ හිත පින්නතුනි පළවෙනි ධානයට නගලා ගන්න. පළවෙනි ධානයට නගලා අරගෙන තමන් දක්ෂ වෙන්න නාම රූප ධර්ම විශේෂෙහි පින්නතුනි දක්ෂ වෙලා පින්නතුනි ධානාංග සම්මර්ෂණය කරන්න. ධානාංග සම්මර්ෂණය කරලා ඒ ධානයේ තියෙන නාම රූප ධර්ම දෙක තමන් මනසින් හොයලා ගන්න. මනසින් හොයලා අරගෙන පින්නතුනි නාම රූප ධර්ම හටගන්නේ මෙන්න මෙහෙමයි කියලා අරම ගම්බීර පටිච්ච සමුප්පාද ධර්මයෙන් මෙනෙහි කරන්න. මෙනෙහි කරලා පින්නතුනි මේ සියලු ධර්මයන් උදේවය කියන ස්වභාවයෙන් යුක්තයි කියලා තිලක්ෂණයට වඩන්න. තිලක්ෂණයට වඩලා පින්නතුනි මේ අනවරාග සංසාර ගමන කෙලවර කරලා තථාගත බුදුරජාණන් වහන්සේ හොඳයි ශාන්තයි ප්‍රණීතතරයි අග්‍රාමූර්තයි ප්‍රවර්තරයි කියලා වදාරන ශාන්ති ලක්ෂණ අමාමා නිර්වාණ ධාතුවෙන් නිවේ සැනසෙන්නට මේ සෑම සියලු දෙනාටම මේ උතුම් වූ කුසල ශක්තිය දාන පාරමී ධර්මයක්ම වේවා, ප්‍රඥා පාරමී ධර්මයක්ම වේවා, වීර්ය පාරමී ධර්මයක්ම වේවා. සෑම සියලු දෙනාට සියලු යහපත උදා වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්නතුනේ ධර්ම දේශනාවන් නිමාවටපත් කරනවා. සෑම සියලු දෙනාට සියලු යහපත උදා වේවා, සෑම සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අම්මා මහ නිවනින් නිවිසනසේ